හායි කොහොමද ඉතින් ඔයාලට? ඔන්න මං අද අරන් ආවේ ලංකාවේ අපි ඕනෙම සුබ වැඩකදී කන හැබැයි කෑවම නිදිමතයි කියන රසම රස කිරිබතකුයි උම්බලකට එහෙම දාලා හදපු සැරම සැර ලුණු මිරිසකුයි. ඉස්සර මම කිරිබත් කන්න පොඩ්ඩක්වත් ආස කෙනෙක් නෙවෙයි. හැබැයි එක දවසක් මම දැකපු හීනකින් පස්සේ මාත් කිරිබත් කන්න ආස කෙනෙක් වුණා. මං කිරිබත් කන්න නම් කැමති විදි ගොඩක් තියෙනවා. මේ ඉතින් ඒක විදිහක්. කිරිබත් කපලා පැයක් දෙකක් විතර නිවුනට පස්සේ මෙන්න මේ වගේ කිරිබත් කෑල්ලට හොඳට කිරි උරාගෙන ටිකක් තද වුණාම අර කිරිබත් කපන්න ගත්ත කෙසෙල් කොලේ උඩටම ලුණු මිරිස් දෙකක් දාගෙන අනාගෙන කන්න මං හරි ආසයි. ඔයත් මේ වගේ කිරිබත් කාලා තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඒකේ රස දන්නවා ඇති. උණු උණුවෙන්ම කිරිබත් ටික කපන කෙසෙල් කොලේ උඩට දාලා කෙසෙල් කොලේ උඩම මෙහෙම නිවුනට පස්සේ ඒ කිරිබත් කෑල්ලෙන් දැනෙන කෙසෙල් කොලේ තැම්බිලා එන සුවඳ, කෙසෙල් කොලේ තැම්බිලා එන රස හරි අමුතුම රසක් විදිහට දැනෙනවා. ඔයත් මේ විදිහට කිරිබත් කාලා නැත්නම් අනිවාර්යෙන්ම දවසකදී try කරලා බලන්නකෝ. මම මේ විස්තර කරපු අමුතුම රස ඒ සුවඳ අනිවාර්යෙන්ම ඔයාටත් දැනෙයි.